අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම ඔයාලා මේ එකතු වෙන්නේ සුපුන් විත් ක්‍රිකට් YouTube channel එකත් එක්ක. 2026 අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් ටිකක් විවේකයක් නැති උද්‍යෝගිමත් තරඟාවලි පෙළක් තියෙන අවුරුද්දක් පොදේ දූපත්වල ඉඳන් එංගලන්තයේ දක්වා යන මේ සුපිරි ගමන ගැන තමයි අද අපි කතා කරන්නේ. ලෝකුස්ලාන් සටන අවසන් වුණා විතරයි මාර්තු මාසයේ අපේ කොල්ලන් යන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. ඒ ඇෆ්ගනිස්තානයත් එක්ක 2020 තරඟ තුනක් සහ එක් දින තරඟ තුනක් පැවැත්වෙනවා. රෂිද් ඛාන්ලාගේ දකපන්දුව හමුවේ අපේ බැටර්ස්ලා කොහොම මුහුණ දෙයිද? මේක ලොකු පරීක්ෂණයක් නම් වේවි. ඊළඟ ජූනි සහ ජූලි මාසවලදී අපේ කණ්ඩායම් පියාසර කරන්නේ බටහිර ඉන්දිය කොදේ දූපත් වෙතද. මෙතෙන්දී වැදගත් දේ තමයි ලෝක ටෙස්ට් සූරතාවලට අදාළ ටෙස්ට් තරඟ දෙකක් ඒ විතරක් නෙමෙයි සීමිත පන්දුවර තරඟ 6කුත් පවතිනවා. ඒට අදාළ වන්නේ T20 තරඟ 3ක් සහ ODI තරඟ 3ක් ලෙසයි. කැරිබියන් දූපත්වලදී සිංහයෝ ගෞරවය රැකගනීද නැත්නම් කෙලවගනීද කියලා බලන්න පුළුවන්. අගෝස්තු වෙද්දී වැඩේ තවත් රත් වෙනවා. ඉන්දියාව ලංකාවට එනවා ටෙස්ට් තරඟ දෙකකට. අපේ ගෙදරදී ඉන්දියාව පරද්දන්න හොඳම අවස්ථාවක් තමයි මේක. ඉන්පසුව සැප්තැම්බර් මාසයේදී අපි යනවා එංගලන්තයට. එහි තියෙන වේගවත් සහ තෙතමනේ සහිත තනතිලිවල අපේ වේගපන්දු යවන්නන්ගේ දක්ෂකම් බලන්න මම නම් පෞද්ගලික හරිම ආසාවෙන් තමයි ඉන්නේ. 2026 වසරේ සුවිශේෂීම අවස්ථාව තමයි ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කුන් එක් දින තරඟාවලිය. ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය කියන ප්‍රබල කණ්ඩායම් තුනම එකට ගැටෙන මේක ලෝකුස්නාන වගේම උද්‍යෝගිමත් වේවි. ඒ වගේම නොවැම්බර් වල පාකිස්තානයේ එක ටෙස්ට් තරගයකුත් අපිට තියෙනවා. වසර අවසන් වන්නේ ඉන්දියානු සංචාරකෙක්. සැප්තැම්බර් මාසයේ ඉන්දියාව 2020 සහ එක් දින තරඟ තුන බැගින් ක්‍රීඩා කරන්න තමයි අපි 2026 වසරට සමුදෙන්නේ. ඇත්තටම 2026 කියන්නේ ක්‍රිකට් ලෝලින්ට නිදි වරන්න වෙන සුපිරි අවුරුද්දක්. ඉතින් තවමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell සලකුණ click කරලා තියාගන්න. ඒ වගේම මේ වගේම උණුසුම් ක්‍රිකට් තොරතුරු සමගින් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට එතෙක් ජයග්‍රහී දවසක් වේවා.